දවසක් channel එකත් එක්ක ඉන්න ඔයාලා ඔක්කොටම. අද මේ වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ තියෙන ලස්සන 360 view එකක් වන One Tree Hill කියන ලොකේෂන් එක බලන්න. එහෙමනම් වැඩි විස්තර මේ වීඩියෝ එකේ යන ගමන් අපි කතා කරමු. හොඳයි, අපි මේ One Tree Hill කියන 360 view එකේ පිහිටීම කතා කරොත් මෙයා පිහිටලා තියෙන්නේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුවයි කන්දනුවර අතර තියෙන හුණුගල තේවතු යාය තමයි පිහිටලා තියෙන්නේ. ඒකට මෙයාගේ උස ගත්තොත් මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 937ක් 940ක් වගේ උසක් තියෙනවා. එතකොට අපි මේ ගමන පටන් ගන්නේ උක්කුවෙල කියන ටවුන් එකෙන්. එතකොට උක්කුවෙල ගත්තොත් එතන මුහුදු මට්ටමේ ඉඳලා උස තියෙන්නේ මීටර් 380ක් වගේ. එහෙම බැලුවාම මීටර් 600කට කිට්ටු ගානකින් අපිට ගැප් එකක් තියෙනවා උඩට යන්න. මේක ගොඩාක් ප්‍රසිද්ධ ඇල්කඩුව One Tree Hill කියන නමින් තමයි ගොඩක් ප්‍රසිද්ධ. ඊට අමතරව මේකට කියනවා කටුකිතුල කන්ද කියලාත් කියනවා. හොඳයි, අපි ඊළඟට කතා කරමු මේ One Tree Hill ලොකේෂන් එකට යන්න තියෙන පාරවල් මොනවද කියලා. අපි වත්තේගම පැත්තේ, එහෙම නැත්නම් නුවර ඉඳලා වත්තේගම පැත්තෙන් එනවා නම් වත්තේගම ඉඳලා ඇල්කඩුවට ගිහිල්ලා ඇල්කඩුවේ ඉඳලා කන්දනුවරට යද්දි මේ One Tree Hill ලොකේෂන් එකට යන්න පුළුවන්. අනිත් එක තමයි වත්තේගම ඉඳලා උක්කුවෙලට ඇවිල්ලා උක්කුවෙලින් ඇල්කඩුවට ගිහිල්ලා ඇල්කඩුවේ ඉඳලා කන්දනුවරට යද්දි මේ ලොකේෂන් එක තියෙනවා. අපි මාතලේ ඉඳන් එනවා නම් මාතලේ ඉඳලා කොහොඹිලිවල රේල් බෝක්කුව රේල් පාර උඩින් යන පාර ගිහිල්ලා කන්දනුවරට ගිහිල්ලා කන්දනුවරලා ඇල්කඩුවට යද්දි ඒ අතරතුර තියෙනවා. තව පාරක් තියෙනවා. ඒ තමයි නුවරින් ඉඳලා එනවා නම් වත්තේගමට ඇවිල්ලා වත්තේගමෙන් පන්විල හරහා කබරගල පැත්තට ගිහිල්ලා කබරගලෙන් කන්දනුවරට එන එක. ওই පාත් එකේ තමයි අර ගොඩක් ජනප්‍රිය කැලැබොක්ක කියන 360 view එකක් තියෙනවා. එතකොට ওই ටික තමයි තියෙන පාරවල්. ඔය හැම පාරකම වගේ වාහන යන්න පුළුවන්. අර මං අන්තිමට කිව්ව පාර ටිකක් දුරයි. ගොඩක් කන්ද නැගලා පල්ලම බහින්න තියෙනවා. හැබැයි ලස්සනයි. එතකොට අපි යන්නේ වත්තේගම පැත්තේ ඉඳලා නුවර ඉඳලා වත්තේගමට ගිහිල්ලා වත්තේගමෙන් උක්කුවෙල පහු කරලා උක්කුවෙලෙන් ඒ නමේ පාරට වැටලා කොහොඹිලිවල හරහා කන්දනුවරට ගිහිල්ලා කන්දනුවරෙන් ඇල්කඩුවට යන පාර. දැන් අපි ඉන්නේ කන්දනුවර හන්දිය. මෙතනින් අපි දකුණු පැත්තට හරවන්න ඕනේ ඇල්කඩුවට යන පාරට තමයි දාන්න ඕනේ. ඔය උඩින් යන පාර තියෙන්නේ කබරගල පැත්තේ ඉඳලා එන පාර. මම අර කලින් කිව්වේ වත්තේගමෙන් පන්විලට ගිහලා පන්විලෙන් කබරගල හරහා. හොඳයි. ඔයාලා මේ One Tree Hill ලොකේෂන් එක බලන්න එද්දි තව බලන්න පුළුවන් ඒ අවටම තියෙන ප්‍රසිද්ධ ස්ථාන ටිකක් කතා කරනවා නම් පළවෙනි එක තමයි සෙම්බුවත්ත වැව. ගොඩක් අය අහලා තියෙනවා, ගිහින් තියෙනවා සෙම්බුවත්ත වැව. එතකොට ඔක තියෙන්නේ ඇල්කඩුවේ ඉඳලා කන්දනුවරට එද්දී ඒ අතරින් යන්න තියෙනවා සෙම්බුවත්ත වැවට. අනිත් එක තමයි හුන්නස් ෆෝල්ස් දියැල්. හුන්නස් ෆෝල්ස් හොටෙල් එකයි දියැල්ලයි ඒ ඔක්කොම තියෙන්නේ ওই පාත් එකේ. අනිත් එක තමයි කැලැබොක කියන ගොඩක් ජනප්‍රිය 360 view එකක් තියෙන කන්ද. ඕක බලන්නත් පුළුවන්. ඒ වගේම අර හාතලේ වර්ල්ඩ්ස් එන්ඩ් ඒ පාත් එකේ තියෙන දියැලි සෙට් එකක් තියෙනවා. ওই පන්විල පැත්තේ ඉඳලා එනකොට.
මෙතන මේ පාර කැඩිලා තියෙන හේතුව තමා දිත්ත සුලිකුණාඩුවත් එක්ක මෙතන නාය ගිහිල්ලා තියෙනවා. ඒ නායයාමත් එක්ක පාර වැහිලා තියෙනවා. ඒකට පස්සේ තමා මේ පාර ඕපන් කරලා තියෙන්නේ. තාමත් අපිට බලා ගන්න පුළුවන් මේ ගාපු ගල් පස් පාර දෙපැත්තේ තාමත් තියෙනවා. කන්දෙනුවරෙන්දලා ඇල්කඩු පාරයද්දී පාරායන පොඩි බෝඩ්ඩයක් දාලා තියෙනවා වන් ට්‍රී හිල් කියලා. අන්න එතනින් දකුණු පැත්තට හරවලා මීටර් 250ක් වගේ යන්න තියෙනවා. ඒ පාර සාමාන්‍යයෙන් හොඳයි, මුල හරිය හොඳයි. ඕනම වාහනයකට යන්න පුළුවන්. ඊට පස්සේ එතනින් එහාට ටිකක් යන්න අමාරුයි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක අඩු වාහනයකට. සාමාන්‍යයෙන් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක හොඳට තියෙන හොඳ පිකප් එකක් තියෙන වාහනයකට යන්න පුළුවන්. ඒත් වහින දවසක පොඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. පාර ලිස්සනවා, මඩ මැටි පසක් තියෙන්නේ. ඒ ගැනත් හිතන්න. හැබැයි වලට ගිහිල්ලා යට පල්ලෙහාරයෙන් වාහනේ නවත්තලා පයින් ගිහිල්ලා බලලා එන්න පුළුවන්. මේ වන් ට්‍රී හිල් ලොකේෂන් එක බලන්න යනවා නම් රුපියල් 150ක ටිකට් එකක් ගන්න ඕනේ. කැම්පින් වලට යනවා නම් රුපියල් 3500ක ටිකට් එකක් ගන්න ඕනේ. එතකොට මේකේ බේසික් ෆැසිලිටි සෙට් එකක් තියෙනවා උඩ. හැබැයි ඒවා හයි ලෙවල් එකේ නැහැ. එතකොට මේ ප්‍රයිසස් ඔක්කොම මැයි මාසේ 15 වෙනිදා තමයි මේවා වෙනස් වෙන්න පුළුවන් ටයිම් එකත් එක්ක.
හොඳ එමනම් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න වන් ට්‍රී හිල් ලොකේෂන් එක මුදුනටම වෙනකම් කායකේ ගියපු වීඩියෝ එක තියෙනවා ඒරියල් වීව්ස් ඩ්‍රෝන් ෂොට්ස් කීපයකුත් ඇති channel එක හොඳයි නම් subscribe කරන්න වීඩියෝ එක like කරන්න share කරගන්න එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු